Hi guys, 2020 trending list එකේ උඩින්ම තියෙන SUV එක තමයි Toyota Rise කියන SUV එක. ඉතින් ඔයගොල්ලන් මගේ මුල් වීඩියෝස් වල දැක්ක මේ Toyota Rise එක මොන වගේ තත්ත්වෙන්ද තිබ්බේ කියලා බේසික්ම තත්ත්වෙන් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් මගේ වීඩියෝස් වල දැක්ක මේක කොටසින් කොටස මොඩිෆිකේෂන්ස් වෙන විදිය. අද මම ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ මොඩිෆිකේෂන් එක ෆිනිෂ් කරලා තිනවා. බලමු මොනවද මේ Toyota Rise එකට මම කරලා තියෙන මොඩිෆිකේෂන්ස් කියලා. දැන් අපි මුලින්ම බලමු මේකේ ෆ්‍රන්ට් එකට කරලා තියෙන මොඩිෆිකේෂන් එක මොකක්ද කියලා. ඇත්තටම මේක SUV එකක් වුණාට බොඩි කිට් එකක් දැම්මම හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නැති වෙයිද කියලා. හැබැයි මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කිසිම ප්‍රමාණයකින් අඩු වෙන්නේ නැහැ. මොකද හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන මේ මොඩලිස්ටා බොඩි කිට් එක හයි කරාම. ඉතින් අපි පළවෙනිම කියන්න ඕනේ මේකේ අපේ බොඩි කලර් එකක් එක්ක ගත්තාම බොඩි කලර් එකයි බ්ලැක් කලර් එකයි ඒ වගේම සිල්වර් කලර් එකයි එක්ක බ්ලෙන්ඩ් වෙච්ච කලර්ස් කම්බිනේෂන් එකක් තමයි මේ ෆ්‍රන්ට් ලිප් එකේ අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම LED ලයිට්ස් දෙකක් දකින්න ලැබෙනවා. මේක අපිට DRL විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන රතු පාට බොඩි කිට් ඇතුළේ තියෙන අපිට කලර්ස් ගොඩක් තියෙනවා මේ SUV එක ගත්ත අපිට ඕන කලර් එකකින් ෆික්ස් කරගන්න පුළුවන්. අපි මේක ෆික්ස් කිරීමේදීත් අනුගමනය කරලා තියෙන අර වෙනද වගේම දෙපැත්තේ බෝල්ට්ස් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ෆ්‍රන්ට් එක සම්පූර්ණයෙන්ම ඔරිජිනල් විදිහටම ෆැක්ටරියෙන් එන විදිහටම පේස්ටිං වලින් තමයි සම්පූර්ණයෙන්ම සවි කරලා තියෙන්නේ. ඒ වගේම මේ බොඩි එකයි බොඩි කිට් එකයි අතරේ බීඩින් එකක් එනවා. ඒ ඔරිජිනල් ෆිනිෂ් එකේ විදිහටම මොඩලිස්ටා ටයිප් එකටම අපි ලබා දීලා තියෙනවා මේකේ ෆ්‍රන්ට් අපියරන්ස් එක. මේ Toyota Rise එකේ සයිඩ් ස්කර්ට් එක බොහොම සිම්පල් සයිඩ් ස්කර්ට් එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන් දැක්ක මේකේ මුලින් ආපු සයිඩ් ස්කර්ට් එක. ඔරිජිනල් ෆැක්ටරි සයිඩ් ස්කර්ට් එක බ්ලැක් කලර් එකෙන් තියෙනවා. ඒ සයිඩ් ස්කර්ට් එකටම තමයි මොඩලිස්ටා සයිඩ් ස්කර්ට් එකත් පේස්ට් වෙන්නේ. ඒකම බ්ලැක් බීඩින් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සයිඩ් ස්කර්ට් එක ඔරිජිනල් ආපු සයිඩ් ස්කර්ට් එකට පේස් කරාම බොඩි කලර් එක එනවා මොඩලිස්ටා සයිඩ් ස්කර්ට් එකට. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේ බ්ලැක් හුඩ් කන්සෙප්ට් එක. මම ඔයගලන්ට පෙන්නුවා මේ වාහනේ ඉස්සල්ලාම මට හම්බෙනකොට මේ හුඩ් එක තිබ්බේ වයිට් කලර් එකකින්. හැබැයි දැන් සම්පූර්ණයෙන්ම අපි බ්ලැක් කලර් කරලා තිනවා. ඉතින් සමහරක් වෙලාවට වාහනේ රතු පාට වෙන්න පුළුවන්, සුදු පාට වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්. වාහනේ බොඩි කලර් එක මොන පාට වුණත් බ්ලැක් හුඩ් එක තමයි දැන් ලේටස්ට් වෙන කලර් එක. හැබැයි සමහරක් අයට හිතන්න පුළුවන් මේ ඔරිජිනල් විදියට මේ බ්ලැක් හුඩ් අපිට කරන්න පුළුවන්ද කියන එක. දැන් ඔයගොල්ලන් දැක්ක මම මේක කොහොමද කරේ කියන එක. අපි හරි මැටීරියල්ස් පාවිච්චි කරොත් මේ වගේ හොඳ ෂයිනි ෆිනිෂ් එකකට, ෆැක්ටරි ෆිනිෂ් එකට අපිට බ්ලැක් හුඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලන් දැක්ක මේ Toyota Rise එක ඔරිජිනල් තිබ්බ විදිය. මේකේ පිටිපස්සේ දොරත් එක්කම ආපු ස්පොයිලර් එකක් තමයි තියෙන්නේ. හැබැයි ස්පොයිලර් එකක් නෙමෙයි අතන මේකේ තියෙන්නේ. මේ මොඩලිස්ටා ස්පොයිලර් එක හයි කරාට පස්සේ තමයි ස්පෝර්ටි ලුක් එකක් අපිට හම්බ වුනේ. ඒ වගේම මේකේ පිටිපස්ස බොඩි කිට් එක, ඒ කියන්නේ පිටිපස්සේ බම්පර් ලිප් එක, හාෆ් ලිප් එකක් විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේකේ කලර්ස් දෙකක් තියෙනවා. අර ෆ්‍රන්ට් එකේ වගේම බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි අපිට දකින්න ලැබෙන්නේ බොඩි කලර් එකත් එක්කම. ඒ වගේම මේකත් අපි බොඩි කිට් එක සවි කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පේස්ට් කරලා. ඒ වගේම දෙපැත්තේ පොඩි බෝල්ට්ස් දෙකක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ මේක සවි කරන්න. අද මම ඔයගලන්ට පෙන්වුවේ 2020 Toyota Rise එකේ Advanced Blast Style Modelista බොඩි කිට් එකක් ගැන. ඉතින් මේ වගේ quality බොඩි කිට් එකක් කොහොමද කරගන්නේ? මොන වගේ materials ද අපි පාවිච්චි කරන්නේ? මොන වගේ විදිහට මේ process එක මොකද්ද? මේ හැම දෙයක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. රැඳී ඉන්න දිගටම දුමින්ද බොඩි කිට් YouTube channel එකත් එක්ක.